ගයිස් මේ අද අපි යනවා අර දුම්රිය මාර්ගේ නායකයා එක තැනකින් ඔයාලට මම කලින් වීඩියෝ වල පෙන්නුවා මතක ඇති මේ එතන හදන්න වෙත් තියෙනවා මේ අපි බලමු කොහොමද එතන හැදෙන්නේ කියලා මම ඔයාලට වීඩියෝ ටිකක් එතන දාන්න මාර්ගයේ අර දුම්රිය මාර්ගේ සිල්වර කොට අතරින් මේ නායකයා එතන පේනවා වල වගේ ඒ මේ හදන විදිහ මම පෙන්වන්නම් ඔයාලට එහෙනම් මම ඔයාලව එතෙන්ට ගිහින් හැම්බෙන්න channel එකට ලොක් වෙන්න channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලේ අදහස අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. මොකද ඒ කමෙන්ට් මට වටිනවා ඉස්සරහට වීඩියෝස් ඔයාලට ගේන වැඩවලදී. එහෙනම් guys මම ඔයාලා එතෙන්ට ගිහින් හැම්බෙන්න. අපි බලමු මේ කොහොමද දුම්රිය මාගේ හැදෙන්නේ. මේ ඔයාලට පේනවා නේද මේ පිහිලි උඩින් වල් ඇවිත්. කවදාවත් මෙහෙම පිහිලි උඩින් වල්ලාගෙන නැහැනේ දුම්රිය දාහනේදී අනිවාර්යෙන් ওই වල් තැලිලා කැපිලා යනවා. මේ අදට දවස් 20කට විතර වැඩි මේ දුම්රිය මාර්ගේ දුම්රිය දාහනේ වෙන්නේ නැතුව තිබිලා. ඉතින් මේ දුම්රිය සේවක මහත්තුරු ඇවිල්ලා තියෙනවා අද වැඩ කරන්න. අපි බලමු හැකි ඉක්මනින් මේවා හදාගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා දුම්රිය සේවය. මේක ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල කරලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් හැම්බෙමු. මම දැන් මේ අනිංගම ඉන්නේ. මම ඔයාලට පෙන්නුවේ මේ දැන් දුම්රිය මාර්ගයක් තිබ්බද කියලා හොයාගන්න බැරි විදිහට මේ අනම්මන වල් ශාක එහෙම වැවිලා තියෙනවා. දුම්රිය මාර්ගේ පිහිලි වලටත් උඩින්. ඔයාලට මේ පේන්නේ ඒවා තමයි. මෙන්න මේවා ඇතුළට ගල් පුරවනවා ගයිස්. ඒ ගල් කළු ගල් පුරවලා හොදන් ගිය තැන් වලට මේවා බස්සනවා. එතකොට මේවා ඇතුලේ ගල්නේ තියෙන්නේ. ඒ හොදන් ගිය තැන් මේවා දාලා පුරවනවා. එහෙම තමයි වෙන්නේ වැඩේ. මම ඔයාලට එතන පෙන්නන්න. මේවා ඇතුළට ගල් දාන්නේ. ගයිස් පේනවනේ. මේ විදිහට පුරවන ඔක්කොම ඒරියා එක පිට. මෙහෙම ගල් දාලා ආරක්ෂක බැමි මේ යොදන්න දුම්රිය මාර්ගයේ හොදන්ගී ස්ථාන වලට මේවට තමයි ගල් පුරවන්නේ අර ඔක්කොම පුරවනවා දාලා ගල් දාන්න තියෙනවා මෙන්න තමයි ගල් ගන්නෙ ආයෙත් ගල් දාන්න ඔව් පුළා යන්න මේ ගයිස් ඔයාලට ඔතන මගේ පිටිපස්සෙන් පේන්නේ මේ ඔතන තියෙන ගල් වලින් තමයි දුම්රිය අර මේ පුරවන්නේ ආරක්ෂක බැමි වලට අදාළ ගල් ওই විදිහට දාලා පිරවීම සිද්ධ වෙනවා මේ වෙද්දි. ඉතින් මේ විශේෂයෙන් මතක් කරන්න ඕන මෙතන ඉන්න මේ සේවක මහත්තුරු ඇත්තටම කාර්යක්ෂම වැඩ කටයුතු කරන නිසා දුම්රිය මාර්ගයේ ඉක්මනට හැදිලා දුම්රියක් කොළඹට යන්න පුළුවන් වෙයි. නුවර පැත්තට එහෙමත් දුම්රිය ඉක්මනට දාගෙන වෙයි කියලා අපි හිතනවා. ඉතින් මෙතන ඉක්මනට හැදෙනවා මේ ඔයාලට පේන විදිහට මේ මහත්තුරු ඊටම කාර්යක්ෂම වැඩ කටයුතු කරන නිසා. මේ ඔයාලට ඉතින් ඔය පේන ඔය දැල් වලට තමයි දාන්නේ ගයිස් මේ ගල්. මේ ගයිස් ඔයාලට මේ මම අර කලින් වීඩියෝ එකක් ගෙනත් පෙන්නුවේ මෙහි පස්සාවේ ඒ ටික නම් දැන් අයින් කරලා තියෙන්නේ අර පේනව නේද ඔයාලට පස් ගල් අනම්මනම් ටික රේල් පාරේ තිබ්බ අයින් වෙලා තියෙන්නේ දැන් අයින් වෙලා කියන්නේ අයින් කරලා තියෙන්නේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන සේවක මහතුන්ගේ කාර්යක්ෂමතාවයි ඒ කට්ටියට මේ රට ගැන තියෙන උවමනාවයි නිසා මේ වැඩ ටික ඉක්මනට වුණා. උවමනාව කියන්නේ රටේ ආර්ථිකය ගැන යාළට තියෙන උවමනාව නිසා මේ ඒ කියන්නේ ගයිස් මේකෙන් සංචාරක ශාස්ත්‍රයේ එහෙම අර දියුණුනානේ දුම්රිය ඇල්ලට වදුල්ලට එහෙම යන සංචාරකයෝ ආවේ දුම්රියේ ඔයාලා දන්නවනේද මේ ඒ නිසා ඒවා එන්නේ නැහැ කියන්නේ ඉතින් පාඩු නිසා ඒ ටික ඉක්මනට සංචාරක ශාස්ත්‍රයේ පැත්ත පුළුල්ල හදාගන්න ඕන නිසාත් මේ වැඩ ටික ඉක්මනට වුණා ඉතින් මේ තව හැදෙන්න තියෙන ටික පැත්තයි මේ ඉතින් ගයිස් හැදෙන්න තියෙන ටික පැත්තත් දැන් ඉක්මනට හැදෙයි ඒ කියන්නේ අර ලොකුවටම අවුලක් නැහැ බලන පැත්ත එහෙම තමයි තව චුට්ටක් අවුල තියෙන්නේ මේ මන් දන්න විදිහට තව ඇති අවුල් ඒවත් ඉතින් හැදෙයි ඉක්මනට ඉස්සරහට මේ ඔයාලට අර මගේ පිටිපස්සෙන් පේන්නේ ওই ටිකට ඇලි ඇවිත් තිබ්බේ මගේ පරණ වීඩියෝස් බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා මේ අර කපපු
පස් ටික මේ හරියට තමයි අතුරලා තියෙන්නේ. ඔයාලට පේනවා නේද සීන් එක? මේ විදිහට අතුරලා තියෙනවා. මේවා ඉතින් මේ අයින් කරා දුම්රිය මාර්ගය හදාගන්න තියෙන උවමනාව නිසා. මේ ගයිස් ඉතින් මන් දැන් ආපස්සට යන්නේ. මෙන්න මේ ගල්නේ ඉතින් තියෙන්නේ. මේවත් ඉතින් මේ සුදු ජාතිකයෝනේ මේවා කරේ. ඒ කරපු කාලේ ගල් තමයි ඉතින් ඔය. කඩපු පාර එහෙම තියෙන්නේ අර. පේනව නේද ගයිස්? මේ වගේ දැනුත් වතුර වේනවා. උල්පත් වගේ පෑදිලා සීන් එකක් තියෙන්නේ. මේ අර පැත්තේ පස් ටික අයින් කරලා දින්න. මම එදා මෙච්චර නෑ ගයිස් මෙතෙන්ට ආවා ගියා. සීන් එක. වතුර එනවා ගල් වලින්. තාම. ඉතින් ගයිස් මේ විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා මගේ channel එකට දෙන support එකට එකෙන්ම respect ඔයාලට thank you so much. මේ මගේ channel එක subscribe 82ක විතර count එකක් ඉන්නවා දැන් subscribersලා. ඉතින් මම ඇත්තටම මේ පටන් ගද්දි හිතුවේ නෑ ඔයාලා මට මෙච්චර videos වලට උදව් කරයි කියලා YouTube එකට දාන්න. මේ ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුතියි thank you so much. මේ මගේ videos බලලා like කරලා මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. මේ මම ඉක්මනටම ඔයාලට ගේන්නම් Q&A එකකුත් මගේ මේ YouTube මේක ගැන. ඉතින් guys ඔයාලා මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටවත් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා වීඩියෝ එකට like එකක් දාලා මට support එකක් දෙන්න. අපි ඉස්සරහට ලොකු වැඩ කරමු. එහෙම සංචාරවල එහෙම යම් මම ඒවා තමයි ගොඩක් වීඩියෝ මේ channel එක හැදුවෙත් ඒවා දාන්න. මම ඒවා ඉක්මනට දාන්නම්. මේ scene එකකට තියෙන guys තාම මේ කෝච්චි නැති එක තමයි. කෝච්චි පාර ඉක්මනට හැදුනොත් අනිවාර්යෙන් මම ඔයාලට ගේනවා වීඩියෝස් රේල් පාරේ කෝච්චි වල එහෙම අනම්මනම් එහෙම යන්නේ. එහෙනම් guys ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම thank you so much මට මේ දෙන support එකට. ඉතින් guys වීඩියෝ එක ගැන අදහස් අනිවාර්යෙන් comment එකක් විදිහට එකතු කරන්න. මේ ඔයාලගේ comment මට මාර විදිහට වටිනවා මේ වීඩියෝස් ඉස්සරහට channel එකට upload කරන වැඩවලට. motivation එකක් අනිත් මේ අතින් comment වලින් සමහර comment ඇත්තටම හොඳයි කට්ටිය මේ සතුටුයි මට දාලා තියෙනවා තව වීඩියෝස් ඕනේ මල්ලි අනම්මනම් කියලා. ඇත්තටම guys මම ඔයාලට තව වීඩියෝස් ගේනවා. මේ ඔයාලා thank you so much. මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝස් ගේනවා. එහෙනම් මම වීඩියෝ එක ඉවර කරන්න. මේ ටික තමයි ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ. වීඩියෝ එක හොඳයිනේ නේ? අවුලක් නැහැනේ. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට අලුත් වීඩියෝ එකකින් හැම්බෙන්නම් තව අලුත් වීඩියෝක් දාලා. එහෙනම් guys ඔයාලට හැමෝටම සුබ දවසක්. ඔයාලගේ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම අදට ගිහින් යන්න අපි ඉක්මනට හමු වෙන දවසක.